තෙරුවන් සරණයි හැමෝටම. ඇත්තටම චූටි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒකට හේතුව තමයි අපිට ගොඩක් උපකාර හම්බුණා ගොඩක් මිනිසුන්ගෙන්. ඉතින් ඒ අයට උපහාරයක් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඇත්තටම කිව්වොත් එහෙම අතරගල්ල පන්සලේ ස්වාමීන් වහන්සේලා ඇතුළුව ඊට පස්සේ අපේ තව මල්ලිලා කීප දෙනෙක් එක්ක වෙලා අපිට පුළුවන් අයුරින් අපි දෙයක් කරන්න ඕනේ කියලා අපි මුළු ගම කියන හැම ගමකම වගේ අපේ අහල පළාතේ හැමතැනම ඇවිදලා අපි ආධාර එකතු කරගත්තා. ඒ ආධාර වලින් අපි බඩු වෙනම සකස් කරලා ඉවරලා වෙනම ලොරියක් පටවලා යවුවා නුවරට. මොකද මේ පැත්ත ගොඩක් නාය ගිල්ල හරිනේ තිබ්බා. ගොඩක් මිනිස්සු අතර වෙලා හිටියා. ඉතින් ඒ අයට අපි වෙනම ලොරියක් පටලලා බඩ ටික යවුවා. ඊට පස්සේ අපි ගියා මෙහි කලාවේ මීබැම් ප්‍රදේශේ. අර ඔයකොට කියන ඔයගොල්ලෝ හැමෝම දන්නවා අර බස් එකේ පෙරලා 69 දෙනෙක් ජීවිත බේරගත්තේ. අන්න ඒ ප්‍රදේශයට ගිහලා බැලුවා. බැලුවාන් පස්සේ ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් සෝචනීයයි. ඒ තරම්ම ඒ පැත්ත හැමදේම විනාශ වෙලා තියෙන්නේ. හිතා ගන්නත් බෑ කොහොම එච්චර දෙයක් වුණේ කියලා. ඉතින් අපි ගෙයින් ගෙට ගියා. ගිහිල්ලා ඉවරලා හැම දෙයක්ම බැලුවා. ඒ කට්ටියත් එක්ක කතා කරා. එයාගේ අඩුපාඩු ගැන කතා කරලා ඇහුවා. අහලා බලලා දැනගෙන එයාගේ ලිස්ට් එකක් අරගෙන අපි වෙන වෙනම ලිස්ට් එක අරගත්තා. ඉස්කෝලේ ළමයිගේ ඒ වෙනම ලිස්ට් අරගෙන අපි ආවා. ඇවිල්ලා අපි එයාට අවශ්‍ය විදිහට ඒ පාර්සල් නිර්මාණය කරා. ඉගෙන ගන්න අයට පොත්පත් ඊට පස්සේ එයාගේ පවුල් විදිහට එයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඒ දේවල් අපි හැමදේම දාලා අංග සම්පූර්ණ පාර්සලයක් අපි නිර්මාණය කරා. නිර්මාණය කරලා ඉවරලා ඒ පාර්සල් ඔක්කොම අපි වෙනම සකස් කරලා ඊට පස්සේ අපිට අපි මේ කුටියේ මෙහෙණින් වහන්සේලාගෙනුත් අපිට පාර්සල් ටිකක් හම්බුණා. අපි ඒ ටිකත් වෙනම තියාගත්තා. ඊට පස්සේ අපි ළඟ තව බඩුවක් තිබ්බා. අපි ඒ ටික උඩුවේරිය භාවනා අසපුවට මේ අපි අරන් ගිහිල්ලා ඒ ටික බාර දුන්නා. සෝවන් වහන්සේ සතුටින් ඒ ටික බාරගත්තා. ඊට පස්සේ ඒ වෙනකොටත් අසපුවෙනුත් පාර්සල් 110ක් විතර සකස් කරලා තිබ්බා. ඊට පස්සේ ඒ වෙද්දිනොත් මං හිතන්නේ සතියක විතර ඉඳලා මේ පවුල් 110කට විතර අසපුව මගින් ඒ අයට තුන්ගෙනම කෑම්බීම් පවා ලබා දුන්නා. ඒ කියන්නේ අයට කණ්ඩවත් කැම ටිකක්වත් හදාගන්න විදිහක් නැති නිසා කුමාරි ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන ගිහලා බලලා ඉවරලා ඒ අයට ඒ දේවල් කරගෙන ගියේ. අතට තමයි ආයට පාර්සල් හදලා ඉවරලා ඒ දේවල් දෙන්න හරි ගස්සලා තිබ්බා. ඉතින් අපි ගාතේ පිටත් අපි එහෙට බාර දීලා ඊට ටික බාර දීලා ඉවරලා අපි නැවත ගියා. අපි දැන් අර ලිස්ට් එකක් හදන් ආවනේ කලාවේ. අපි එහෙට ගිහිල්ලා ඉවරලා අපි බඩු ටිකත් අරගෙන ගියා. ගිහිල්ලා ඉවරලා ඒ ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා අපි අයට ඒ පාර්සල් ටික බාර දුන්නා. බාර දීලා ඉවරලා එයා අපිට ගොඩාක් පින් දුන්නා. ගොඩක් සතුටු වුණා ඒ කට්ටිය. ඉතින් මේ පින් ඇත්තටම අපිට විතරක් නෙමෙයි මේ අපිට මේ දේ කරගන්න උදව් උපකාර කරපු හැමෝටම මේ පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා අපි හැමතැනම ගියා. ඊට පස්සේ අපි වැඩිපුර හදන් ගිය පාර්සල් ඒ දේවලුත් අපි තව බලලා වෙල්ලා හිටපු ඔක්කොටම මේ දේවල් හැමෝටම බෙදලා දුන්නා. ඉතින් හැමෝම සතුටින් ඒ දේවල් බාරගත්තා. ඒ අරගෙන අපි එනකොට කොහොම හරි අපි එදා දවල් වෙලා වගේ ගියේ. කොහොම හරි රැ වෙනකම් අපි වැඩේ කරා. ඉතින් අපිට කෑම්බීමක් ගැනවත් හිතන්න අවස්ථාවක් තිබ්බෙත් නැහැ. එහෙම හිතන්න වෙලාවකුත් තිබෙන්නේ මොකද අපේ හිතත් ගොඩක් අර සතුටින් පිරලා තිබ්බේ. අපි ඒ දේ කරනකොට අපිට දැනෙන සතුට මහ වෙනත් තරම්. ඊට පස්සේ කොහොම හරි එනකොට ගිරිබාද ඉංග්‍රීසි බැංක් ආයතනය මගින් අපිට රැයට කන්න නූඩල්ස් එකක් හරි ගස්සලා තිබ්බා. ඊට පස්සේ අපි ඒ ටිකත් අරගෙන වෙලා ආවා. ඇත්තරම ගොඩක් පිං මේ වෙලාව ඒ කියන්නේ ඒ වෙලාවේ අපිට වගේ දෙයක් කරපු එක ගැන මේ මොකද අපි ඒ විදිනුත් හැමෝම කියන්නේ කිසිම කෙනෙක් කාලා හිටියේ නැහැ. කියන්නේ අපිට කන්න තරම්වත් වෙලාවක් තිබ්බේ නැහැ මේ අවස්ථාවේදී. ඊට පස්සේ අපි ඒ දේවල් ඔක්කොම කරගෙන ආවා. හැමදේම හොඳින් විසියාකාරවම සිද්ධ වුණා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ හැමෝටම දැනුවත් කිරීමක් වශයෙන්. ඒ වගේම අපිට උදව් උපකාර කරපු හැමෝටම උපහාරයක් වෙන විදිහට මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලා ඒ දේවල් දැක්කේ නැත්නම් මට වීඩියෝ කරන්න විදිහක් නැති හන්ද මම ඔක්කොම ලයිව් එකේ දුන්නා. මේ ඉතින් ඔයාලට ඒකට කියලා බලන්න පුළුවන් එයාට වෙලා තියෙන දේ මොකද්ද කියන එක. ඇත්තටම කිව්වොත් එහෙම හැම දෙයක්ම විනාශ වෙලා තියෙනවා. ගෙවල් සම්පූර්ණ විනාශ වෙච්ච ගෙවල් තිබ්බා. ඉතින් අපිට පුළුවන් අයුරින් අපි හැම දෙයක්ම කරා. එයාට අපිට පුළුවන් විදිහට උපකාර කරා. ඉතින් මම ඇත්තට මේ වීඩියෝ කරන්න හිතුවෙත් අපිට මේ උපකාර කරපු අය වෙනුවෙන් මේ වීඩියෝ එක කරේ. ඉතින් හැමෝටම ගොඩක් පිං අපිට මේ දේ කරගන්න උදව් කරාට ඒ වෙනුවෙන් අප කැපවුණු මහන්සි වුණු ශ්‍රමය දීපු හැමෝටම ගොඩාක් පිං. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.